හෙලෝ ට්‍රැවලර්ස් එන්නද අපිත් එක්ක කෑගල්ල දිස්ත්‍රික්කයේ තියෙන සුන්දර නලගනැල්ල බලන්න යන්න. අපි තව දේදුගල පරණ ටවුන් එක, පැල්ලම්පිටිය view point එක, ඒ වගේම දේදුගල තර්ස්බර්ග් පාරේ තියෙන ලස්සන තැන් ගොඩක් බලන්න ගියා. එහෙනම් එන්නකෝ අපිත් එක්ක මේ තැන් බලන්න. අපි මේ ගමන ආරම්භ කරේ වරකබල ටවුන් එකෙන්. රුවන්වැල්ල බුලත් කොපිටිය පාරේ ඇවිල්ලා තමයි දේදුගලට ආවේ. ඉතින් එන්නකෝ සම්පූර්ණ විස්තරෙන් කියන්න. අපි ආව පාර නම් හොඳට තිබ්බා, කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඔයාලා වාහනයක යනවා නම් වාහනයක එහෙමත් එන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ ඔයාලා නලගනැල්ල කියලා බෝඩ් එකක් දැක්කට පස්සේ එතනින් දකුණු අත පැත්තට මේ වගේ පොඩි පාරක් තියෙන්නේ. ඒ පාරේ නම් වාහනයක් යන්න බෑ. ඔයාලා එනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා වාහනයක ආවනම් වාහනේ තරපාර අයින පොඩි ඉඩක් තියෙනවා. එතනින් දාලා එන්න. නැතුව මෙන්න මේ කියන පාරේ නම් ඔයාලට වාහනයක යන්න බෑ. බයික් එකක් ට්‍රැවල් එකක් වගේ යන්න පුළුවන්. බයික් එකකත් යනවා නම් ඔයාලා පරිස්සමට යන්න. මොකද මේකේ ගල් හැමතැනම. ඉතින් පාර කැඩිලා තියෙන්නේ හොඳටම. කැඩලා කියන්නේ ගල් මතුවලා තියෙන්නේ. ඒක නිසා මේ වහින දවස් වලට එහෙම කට්ටිය යනවා නම් පරිස්සමට යන්න. අපි මේ ට්‍රිප් එකේ දාගත්තේ දිට්වා සුනිකුනාටුවෙන් පස්සේ. ඒ කියන්නේ 2026 මාර්තු වල තමයි අපි මේ යන්නේ. ඒ කියන්නේ මේ දවස්වල හොඳටම රස්නේ, හොඳටම අවුවයි. ඒ කියන්නේ හොඳටම පාර වේලිලා එහෙම තිබුණේ. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. අපිට යන්න පුළුවන් තත්ත්වයක් තිබුණා පාර. ඒක නිසා අපි එල්ලගාවටම මේ චූටි පාරේ තමයි ගියේ. හරි වාහනේ කියනවා නම් ඔයාලට තරපාර ආයිනේ වාහනේ දාලා මේ ටික පයින් තමයි යන්න වෙන්නේ. කවුන්ටර් එක ගාවට යනකම්ම පාර තියෙන ওই විදිහට තමයි. ටිකට් ගන්න තැනදී එක්කෙනෙක්ට රුපියල් 100ක ටිකට් එකක් ගන්න ඕනේ. ඔයාලා ටිකට් ගත්තට පස්සේ ඔයාලට යන්න තියෙන්නේ මේ වගේ කැටාල්ලක පාරක. මේක කෙලින්ම ගියාම ඔයාලට බයික් නවත්තන තැනට යන්න පුළුවන්. ඔයාලා අනිවාර්යයෙන්ම මතක් කරලා බයික් එකේ හැන්ඩල් එක ලොක් කරන්න මතක් කරන්න එපා. ඒ වගේම ඔයාලා බෑග්ස්, හෙල්මට්, ජැකට් මොන හරි ඒ දේවල් අරගෙන යනවා. එතන තියලා යන්නත් එපා. මොකද එතන වඳුර රංචුවක් ඉන්නවා. එයාලගේ වැඩේ මොන හරි තියනවා නම් ඒක අදින්න බලාගෙන තමයි ඉන්නේ. අපි අපේ බයික් එකත් එනකන් ඒගොල්ලෝ ඇහැ ගහගෙන හිටියේ බයික් එක අපි කොතනද නවත්තන්නේ කියලා. අපි දෙන්න බහැලා ගියපු සැනින් එයාලා ඇවිල්ලා කෙලින්ම අපි බයික් එකට තමයි නතර වුනේ. ඒක නිසා ඔයාලත් අනිවාර්යෙන් බයික් එක යනවා නම් මතක ඇතුළගේ බොටු ටිකත් අරගෙනම යන්න. බයික් නවත්තන තැන මේ වගේ නලගනැල්ල ගැන පොඩි විස්තරයක් තියෙන බෝඩ් එකක් තියෙනවා. ඒකත් එක්කම පල්ලෙහාට පොඩි පාරක් තියෙනවා. ඒ පාර දිගේ ගියාම ඔයාලට ඇල්ල ගාවට යන්න පුළුවන්. මේ තමයි සුන්දර නලගනැල්ල. හැබැයි ඔයාලට මේට වැඩිය ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. තව ඉස්සරහට ගියොත්. හැබැයි ඉස්සරහට කියන්නේ මෙහෙමයි. අපි දැන් මේ ගියේ පායන කාලෙකනේ. ඒ නිසා ඇල්ලේ වතුර අඩුයි. හැබැයි නාන්න යන අනිවාර්යෙන් ඔයාලා නාන්න. මොකද නාන්න පුළුවන් මේ දවස්වල තමයි ගොඩක් පහින කාලයකවත් වලට නාන්න බෑ. මොකද මේ හරිය ගොඩක් යට එනවා. ඒ වගේම එකපාරම උඩින් වතුර පාර සැලවෙන්න පුළුවන් කියලා මෙතන බෝඩ් එකකුත් ගහලා තියෙනවා. මේ දවස්වල එනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම නාන්න අවතක් කරන්න එපා. මම ඉස්සෙල්ලා කියවන ඇල්ලගාවට යන්න පුළුවන් කියලා. හැබැයි ඇල්ලගාවට යනවා නම් යන්න ඕනේ මෙන්න මේ ගල් උඩින් පැන තමයි යන්න ඕනේ. මොකද යන්න කියලා හරියමම් පාරක් නැහැ. ඔයාලා ගඟ හරහා තියෙන ගල් වලින් පැන තමයි යන්න ඕනේ. පායන කාලේ නිසා ගල් හොඳටම වේලිලා තිබ්බේ. ඒක නිසා අපිට අනේක ප්‍රශ්නයක් වුණේ නැහැ. වහින කාලෙක නම් මම හිතන්නේ මෙහෙම යන්න පුළුවන් ඇති කියලා. මොකද ගල් වල දියසෙවල් බැඳලා ලෙස්සන්න පුළුවන්. ඔයාලා මේ දවස්වල එනවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම ඇල්ල ගාවටම යන්න පුළුවන්. ඒක නිසා හොඳට පාර බලාගෙන යන්න. මේ ඇල්ල පැත්තට යද්දී ඔයාලට තේරෙයි කොහෙන්ද යන්න ඕනේ කියලා. අනිවාර්යයෙන්ම ඇල්ලගාවටත් යන්න අමතක කරන්න එපා. පායන කාලෙක වල යනවනම්. සමහර තැන්වල ගල් දෙකක් අතර පරතරය ගොඩක් වැඩි. ඒ වගේ තැනක් මටත් හම්බුණා. ඒ තැන්දී ඇත්තට මට පනින්න ඕනකම තිබුණා. හැබැයි ටිකක් පල්ලෙහා බැලුවම බය හිතුණා. ටිකක් හෙල වගේ තිබ්බ නිසා මට බය හිතුණා පයින්න. එතෙන්දී මං හිටපු තැනින් ඒ ගලෙන් බැහැලා ඊට පස්සේ අනිත් ගලට මාරුවන එක තමයි මං කරේ. ඔයාලත් ඒ වගේ පරිස්සමින් යන්න. ඔයාලට පනින්න බෑ කියලා හිතුන තැනක් තිබුණොත් එතෙන්ට බැහැලා යන්න පුළුවන් තත්ත්වයක් තියෙන එහෙම යන්න.
නැත්තම් ගොඩක් රිස්ක් එකක් අරගෙන යන්න එපා. මොකද පොඩ්ඩක් හරි කකුල පැටලිලා වැටුණොත් එහෙම ඔයාලා වැටෙන්නේ ගල් ගොඩක් මැදට. ඒක නිසා අනිවාර්යෙන් පරිස්සම ගැනත් මතක ඇතුව හිතේ තියාගෙන යන්න. මේ තමයි නලගනැල්ල වලට ළඟටම බලන්න පුළුවන් view එක. ඔයාලා මෙතනට ආවට පස්සේ ඔයාලා ආව පාර ගැන ඔයාලට පොඩ්ඩක්වත් මතක හිටින්නේ නැති වෙයි. ඒ තරමට මෙතනට ආවම දැනෙන සතුට, ඒ ෆීලිං එක කියන්න වචන නැහැ. ඒ තරමට මාරම ලස්සනයි මෙතන. ඒ වගේම කියන්න ඕනේ මම හිතන්නේ මෙතන නාන්න තරම් සේෆ්ටි එකක් ඇති කියලා. නානවා නම් මේ වගේ නාන්න තව සේෆ්ටි තැන් ගොඩක් පල්ලෙහා තියෙනවා. ඒ වගේ තැනක් බලලා නාන්න. ඔයාලා දන්නතු මේ වගේ තැන් වලින් නාන්න යන්න එපා. ඔයාලට මෙතන ලස්සන විඳින ගමන් ඔයාලා ගෙන ආපු දේවල් කන්න පුළුවන්. හැබැයි මතක ඇතුව ඔයාලා ගෙන ආපු දේවල් මෙතන දාලා යන්න එපා. අනිවාර්යෙන් මේ වහපව් අරගෙන යන්න. මම ගොඩක් දැක්කා මෙතන කට්ටිය ඇවිල්ලා ඩ්‍රින්ක්ස් අරගෙන ඒ බොටල්ස් එහෙම දාලා ගිහින් තිබ්බා. එහෙම කරන්න එපා. ඔයාලා මෙතන ලස්සන විඳ වගේම තව කෙනෙක්ට ඒ ලස්සන විඳින්න ඉතුරු කරලා මෙතනින් යන්න. ඒ වගේම නලගනැල්ලට අමතර තවල් රිකිඩි ඇල්ල, රුක්මල් ඇල්ල වගේ ඇලි කිහිපයක් බලා ගන්නත් පුළුවන්. අපි ගියේ ටිකක් පායන කාලයක නිසා එච්චර වතුර තිබ්බේ නෑ දිය ඇලි දෙකේම. ඊළඟට අපි ගියේ පරණ දේදෝල ටවුන් එක බලන්න. යන මුලදීම අපිට දකින්න හම්බුනේ කඩාගෙන වැටුණු කඩවල් කිහිපයක්. හැබැයි ඒ වගේම අපිට දකින්න හම්බුණා තැපැල් කන්තෝරුව සහ තව කඩවල් කිහිපයක් විවෘතව තිබුණා. පරණ දේදුවල ටවුන් එකත් බලාගෙනම අපි දේදුවල දොළොස් භාගේ පාරේ යනකොට මේ වගේ නාය ගියපු තැනුත් අපිට දකින්න හම්බුණා. මේ දේදුවල දොළොස් භාග මාර්ගයේ ලස්සනම view එකක් තිබ්බ තැන. ඊළඟට අපි ගියේ පැලම්පිටිය view point එක බලන්න. අපි යනකොටත් මෙතන තව පොඩි කන්ස්ට්‍රක්ෂන්ස් වගේක් කරන ගමන් තමයි හිටියේ. මාරම ලොකු අපසරියක් මෙතනට පේනවා. කියන්න වචන නැහැ. ඒ තරමටම ලස්සනයි ඒ view එක නම්. අපි දේදුවල දොළොස් භාගේ පාරේ තව චුට්ටක් ඉස්සරහට යනකොට මේ වගේ ලස්සන තේවත්තක් මැදින් යන්නේ. මම දැකලා තියෙනවා ගොඩක් අය මේ පාරේ වීඩියෝස් අරගෙන තියෙනවා. අපි යනකොට නම් පායන කාලයක් නිසා මීදුම තිබ්බේ නැහැ. මීදුම නැති නිසා වටේ තියෙන කඳු පන්තිම ලස්සනට පේනවා. ඔයාලට පුළුවන් තේවත්තක් මැද එහෙම ලස්සන ෆොටෝස් ගන්න මේ හරිය ගියත් එහෙමනම් මේ පාරේ ෆොටෝස් වීඩියෝස් ගන්නකොට එහෙමනම් මාරම ලස්සනට ඇති. You've got me thinking she's so cool, but I know when it's just another dude. Ooh, that's so true. Made it out alive, but I think I lost it. Said that I was fine, said it from the coffin. Remember how I died when you started walking? That's my life, that's my life. You've got me thinking she's so cool, but I know when it's just another dude. Ooh, that's so true. Made it out alive, but I think I lost it. Said that I was fine, said it from the coffin. Remember how I died. මේ මගේ පළවෙනි travel vlog එක නිසා මේ වීඩියෝ එකේ පොඩි mistake තියෙන්න පුළුවන්. එහෙම මොන හරි mistakes තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට මම ගිහින් එන්න. ආයෙත් මේ වගේ ලස්සන travel vlog එකකින් හම්බෙමු. Bye bye travelers.